ඔබේ මනස සැහැල්ලු කරගන්න. මනසෙන් ගන්නා තීන්දුව తీරන දෙවියන් වහන්සේට අනුකූලව යහපත් පැවැත්මෙන් යුතුව කටයුතු කරන්න. අන්න එතකොට දෙවියන් වහන්සේ අපට පවසන විදිහට අපේ ජීවිත සාක්ෂාත් වෙනවා. ස්වාමීන් වහන්සේ අද මහත් වූ ලෙස අපේ මනස වර්ධනය කරගන්නට මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දෙවියන් වහන්සේගේ ආකල්පය අප වෙත වචනයෙන් සඳහන් කරනවා. මෙතනදී මනසත් එක්ක කරන සම්බන්ධතාවය උන්වහන්සේ දකින්නේ විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්න. උන්වහන්සේ කරේ විශ්වාසය තබාගෙන උන්වහන්සේගේ කරුණාව තුල පැහැදිලිව මනසෙන් හිතන්න ගන්න. මනස ප්‍රබෝධමත් කරගෙන අනවශ්‍ය සිතුවිලි වලින් මනස පුරව ගන්නට එපා. මනස හදවත බොහොම ළඟින් තබා ගන්න. හදවතින් ගන්නා තීරණ මනසින් ක්‍රියාත්මක කරන්න. මනසෙන් හිතන්න ගන්න දෙවියන් වහන්සේ මොනවටද ආදරේ වෙන්නේ කියලා. අද දවසේ අපි හිතන්න ගමු අපේ මනස බුද්ධිය සුද්ධාත්මයන්ට බාර කර. සුද්ධාත්මයන්ට කියමු මනස අවදි කරවගෙන ඒ තුලින් අපේ ජීවිතය රැගෙන යන්න කියලා. අද අප වෙනුවෙන් සුද්ධාත්මයනි ඔබ මැදිහත් වෙන්න. මා ගන්නා තීරණ සමහර අවස්ථාවලදී මනුෂ්‍යයන් හිතන ආකාරයට වෙන නිසා ඒ වැරදි සහගත වේවි. දෙවියන් නියත වශයෙන්ම අපට ලබා දෙන්නේ තීරණ ඒක සදාකාලික සහ පොරොන්දුවේ බලාපොරොත්තුවේ ආදරේ විශ්වාසය සහ යහපත් දේවල් තමයි පිළිබිඹු වෙන්නේ. ඉතින් අපට අවශ්‍ය වෙන්නේ යහපත් ජනතාවක් නම් අපේ ජීවිතය තුළ කිතුණුවන් තුළ ජීවත් වෙන අපි කිතුණුවෙක් නම් අප වෙනස් විය යුතුයි. වෙනස් විය යුත්තේ තව කෙනෙකුට තමන්ගේ ආඩම්බරය පෙන්වන්නට නෙමෙයි, තමන්ගේ බල පරාක්‍රමය පෙන්වන්නට නෙමෙයි. නිහතමානී ගති පැවතුම් තියෙන අවංක සිත් ඇතුව තවත් කෙනෙක් එක්ක බොහොම ආදරෙන් ජීවත් වෙන ප්‍රේමී ජනතාවක්, ඇදහිල්ලේ ජනතාවක් බවට ඒත්තු ගන්නවන්නටයි. ඉතින් අද දවසේ බොහොම විශ්වාසයෙන් යුතුව දේව වචනය අපට සඳහන් කරන්නේ අපි ස්වාමීන් වහන්සේ තුල මනසින් හිතන්න ගන්නවා. අපේ මනස ප්‍රබෝධමත් කරගෙන මනසේ සිතුවිලි අවදි කරවගෙන විශ්වාසය කඩ නොකර බලාපොරොත්තු මේ අපිට මේ අවස්ථාවේදී අපිට ඇදහිල්ල නැති නොකරගෙන කනස්සල්ලෙන් හැම දෙම නැති වෙනවා. හැම විටකම ප්‍රීතියෙන් මනස පුබුදුවලමින් මනසත් එක්ක ජීවත් වෙන ජනතාවක් බවට පත් වෙනවා. ප්‍රීතිය මනසට ගන්න, සතුට ගන්න සුද්ධාත්මයන්ට ඉඩ දීලා මනස ලස්සනට මෙහෙවමු. යහපත් දවසක්. යේසු පිටයි.